අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හච් සල්ලි ලෝන් එකක් හරි ඩේටා ලෝන් එකක් හරි ගන්න ආකාරය ගැන. ඉතින් තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ dial pad එක open කරගන්න. dial pad එක open කරගෙන තරුවයි 232යි කොටුව dial කරලා ඔයාලගේ hot sim එකෙන් call එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට සල්ලි ලෝන් එකක් සහ ඩේටා ලෝන් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ තුනෙන් ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ගන්න ඕනේ ලෝන් එකට අදාළ අංකය ටයිප් කරලා send කරන එක. මෙතෙන්දී ඔයාලට ඕනේ රුපියල් 50ක ලෝන් එකක් ගන්න නම් මෙතන අංක 1 ටයිප් කරලා send කරලා රුපියල් 50ක ලෝන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන දැනගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාලා ඊළඟට දාන පළවෙනි රීලෝඩ් එකෙන් මේ ලෝන් එකේ මුදල ඔයාලා අය කර ගන්නවා. ඊට අමතරව ඔයාලා තව අමතර මුදලක් අය කර ගන්නවා. මේ අමතර මුදල ඔයාලට මෙතන වරහන් ඇතුලින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට රුපියල් 50ක ලෝන් එකක් අරගෙන පෙන්නනවා. ඉතින් මම අංක 1 ටයිප් කරලා send කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මට මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවා. ඉතින් මේ මැසේජ් එකේ දක්වලා තියෙනවා මම සාර්ථකව රුපියල් 50ක ලෝන් එකක් අරගෙන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026 වසරේදී හරියාකාරව hot sim එකකින් සල්ලි ලෝන් එකක් හරි ඩේටා ලෝන් එකක් හරි අරගන්නේ. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. මේ ගැන නොදන්න ඔයාගේ hot sim එකක් පාවිච්චි කරන යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන share කරන්න. තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.